හෙලෝ හැමෝටම කොහොමද? ගොඩක් දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා ප්‍රශ්න ගොඩක හිටිය නිසා. අද යනවා ඉතින් නිවටත් හම්බුණා මේ දින නිවාඩුව තියනවාද. ඒක නිසා පොඩි රවුමක් දාන්න යනවා. ඔයාලට මතක නම් මේ වේලිලා ගිහිපු ගස්වල දැන් මල් පිපිලා එහෙම තියෙනවා. වසන්ත කාලේ උදා වීගෙන එනවා. දැන් ඉතින් රස්නේ කාලේ තමයි ඊළඟට එන්න තියෙන්නේ. ආයෙ ඉතින් රස්නේ කියලා අඬන්න තමයි වෙන්නේ ඉස්සරහට. ඉතින් දැන්නම් මේ ගස්වල කොළ හැදිලා එහෙම නාර ලස්සනයි පැත්ත. මේ අපි ඉන්න කම්පැනි ඉඳලා ටිකක් දුරට යන්න ඕනේ බස් එකේ තමයි අද යන්න හිතන් ඉන්නේ. වෙනසකට එක්ක බස් එකේ යනවා මේ කාමරේ අස්සට වෙලා ඉඳලා මේ හරි නෑ ඇඟටත් පොඩ්ඩක් ෆිට් එකක් නෑ. ඒක නිසා පොඩ්ඩක් පයෙන් රවුමක් ඇවිදලා බස් එකේ ගිහිල්ලා එන්න තමයි අද හිතන් ඉන්නේ. ගේන්නත් බඩමුකුත් නැති නිසා. අපි ඉතින් දවසේම ඇවිදලා වැඩ කරන නිසා මේ කාමරේට වෙලා ඉතින් නිකන් හරි අමාරුයි කකුල් වලට එහෙම. ටිකක් ඇවිද්දි නැත්තම් හරි මොකද්ද වගේ. ඒක නිසා මේ අද මේ පයින් යන්න තීරණය කරේ. ටැක්සි එක ගියෝගෙන් ඉතින් වාහනේ නැගලා බහින එක විතරයි. කිසිම ව්‍යායාමයක් වෙන්නේ නැහැ. ඒකටත් හොඳ නැහැ. මේ බලන්න මේ මල් වල ලස්සන නේද කියලා. මල් පෙති හැම බීම වැටිලා තියෙනවා සෑහෙන්න. ලස්සනයි ඉතින්. මට නම් ඒ වුණාට කොච්චරවත් ලංකාවේ ෆීලින් එක නම් මෙහෙ දැනෙන්නෙම නැහැ. ලංකාව හොඳයි කියලාම තමයි හිතෙන්නේ. මොකද මෙහෙ මොන දේවල් තිබුණත් මානසික නිදහස කියන එක පොඩ්ඩක්වත් හම්බෙන්නේ නැහැ අපිට. ඒක දැනෙන්නේ නැහැ. පවුලේ අය නැහැ. තනියම ජීවත් වෙනවා කියන්නේ හරි අමාරු දෙයක්. මං හිතන් ඉන්නේ තෙනාතල්ලේ ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට එහෙම දෙයක් නැහැ. ඉතින් ආවට පස්සේ තමයි තේරෙන්නේ. අර පේන බස් හෝල් දෙකට තමයි මම යන්න ඕනේ බස් එක ගන්න. ගිහිල්ලා බලන්න ඕනේ කාලසටහන කොහොමද බස් එක කීයට තියෙන්නේ කියලා. මොකුත් මම දන්නේ නැහැ නිකන් නැගිටලා ආවා එහෙම. ඔයාලා හිතන්නේ දැන් වෙලාව කීය විතර ඇති කියලා දුද්ද 8:09 වගේ කියලා. නෑ දැන් වෙලාව හවස 4ට ගෙට්ටුයි. මම අද නැගිටිද්දිත් උදේ නෙමෙයි හවස 2 විතර වෙලා. හොඳට නිදාගත්ත නිවාඩු නිසා. ඉතින් අපි බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බලමු මේ බස් එක තියෙන්නේ කීයටද කියලා. මේක තමයි කාලසටහන ඩිජිටල් එකක් නැහැ මේකේ. ඒකෙන්නත් තව විනාඩි 20ක් විතර තියෙනවා. ඉතින් ඒ විනාඩි 20 මෙතෙන්ට වෙලා ඉන්න වෙනවා. හරි ඉතින් අපි බස් එකම බැහැගත්තා. මේ කොරියාවෙත් වෙසක් උත්සවය තියෙනවා. වෙසක් පොය තියෙනවා 25 වෙනිදා. ඒගොල්ලෝ එකට මේ බකට් එහෙම ඉල්ලලා තියෙන මේ දිගටම තියෙනවා ටවුන් එකේම. ඒගොල්ලෝගේ හැම අවුරුද්දෙම තියෙන 25 තමයි වෙසක් පොය තියෙන්නේ. මේ 25. මේ ලස්සන මල් එහෙම පිපිලා තියෙනවා මේ චූටි පෝච්චි වල. දැන් ඒකටම අපි මොන හරි කාලෙමු බඩගිනි. උදේ ඉඳලා මුත් කාලා නැහැ. මේ ටවුන් එන්න ඕන නිසා මුත් ඉවෙත් නැහැ. මුත් ඒකක්වත් බිව්වේ නැහැ. අද හැම ආවා. මොන හරි කමු අන්තිකටම. හරි ඉතින් අපි කෑම එක නම් ආවා. මේ කෑම ගෙවල්ලා ලංකාවේ රයිස් එක වගේ මේ බතුයි විතරයි ටික දාලා හදන එකක්. මේ චිකන් එක මේවනක් නැහැ. කොකොම් පප් කියලා තමයි මේකට කියන්නේ. මේක තමයි සාමාන්‍ය ඉතින් අපිට බඩ පිරෙන්න කන්න පුළුවන් දෙයකට මෙහි තියෙන්නේ. මේ තියෙන්නේ චම්පොන් කියන්නේ මේක බෙල්ලෝ දාලා හදන සුප් එකක් වගේ එකක්. මේ අනිත් එකේ නම් මම නම දන්නේ නැහැ. මේ රතු පාට වෙන්නේ කිම්චි එක. අනිත් එක මේ කහ පාට මේ රාබු එකක් තියෙන්නේ. හරි ඉතින් අපි දැන් කෑම නම් කෑවා. කෑම කාලා දැන් මෙතන ඒෂියා මාට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මේ මොනවද ලංකාවේ බයිට් වර්ගයක් කරනවා. හරි ගන්න ඕන පොඩ්ඩක් හපහපා ඉන්න දෙයක්. දවස් දෙකක් විතර තව නිවාඩු තියෙනවා. ෆිල්ම් එකක් බලන ගමන් මොන හරි කන්න දෙයක් ගන්න ඕනේ. වෙනද නම් අද පොළ දවසක් තමයි මේ පොළක් තියෙනවා මේ පැත්තේ.
පැලෑටි වර්ග එහෙම තියෙනවා. එතන මේ පැල වර්ග එහෙම තමයි අය විකුණන්න තිබුණේ. මේ ඇඳුම් තියෙනවා. දැන් රස්නේ කාලේට ගැලපෙන ඇඳුම් තියෙනවා මේ. එළියට දාලා දැන් ඉස්සර රස්නේ කාලේ ඉන්නේ. අද පොළ පැත්තේ යන නම් ටයිම් එකක් නැති වෙයි. ඒෂියා මාර්ට් එකට ගිහින් වැඩි කරගෙන යමු. ඉතින් මේ අපේ කම්පැනි වැඩ කරන යාළුවෙක් හම්බුණා. මේ එයාලගේ අක්කගේ කඩයක් තියෙනවා කියලා එයාගේ කඩේට ඇවිල්ලා හිටියා. අම්බහරි මේ සපත්තු හරි එතනින් ගන්න කියලා මත් ඒක කතා වුණා. මේ මෙතන තමයි ඒෂියා මාර්ට් එක තියෙනවා. ඔයාලට පේනද ලංකාවේ පොඩියක් තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලමු. මේ බොන જાති එහෙම නම් තියෙනවා ඕන තරම් මේ. හැම කඩේකම වගේ තියෙනවා. බියර් වර්ග එහෙම. ඉතින් මේකේ ලංකාවේ අඩු ටික තියෙන මෙන්න මේ රැක් එකේ. මේකේ තියෙනවා ගොඩක් දේවල් තියෙනවා ලංකාවේ. මේ ලිප්ටන් එක තියෙනවා. මේ ඉන්දියාප් එක තියෙනවා. මම මේකෙකුත් ගන්නත් එක තමයි ආවේ. මෙන්න මේ හෙළ රස කියන එක තමයි රතු ඉන්දියාප් එකක් තියෙන්නේ. සුදු ඒවා නම් කන්න බෑ වගේ. මේක මට තුරට දාලා රත් කරලා ගන්න තියෙන්නේ. ස්ටීම් කරන්නද? මේකක් ගන්නත් ඕනේ. ඊට පස්සේ මේ මෙතන ගොඩක් ලංකාවේ දේවල් තියෙනවා. තව මේ මම හැමදාම ගන්න එකක් තියෙනවා. හරිනම් මට මේ ප්‍රීලන් එකෙන් නොමිල එකක් දෙන්න ඕනේ. මේ මම තමයි මේ කඩේ තියෙන ඒ ඔක්කොම ටික කන්නේ. මේ අද නම් නෑ ඒක පෙන්නන එක ඉවර වෙලා වෙන්න ඕනේ. අද නම් තියෙන්නේ මේ බයිට් එක. ඒක නම් එච්චර ක්වොලිටි එකක් නෑ වගේ. මම මේ බෑන්ඩ් එක ගැන නම් මුකුත් දන්නේ නැහැ. මේ නමුත් මට සෙට් වෙන්නේ නෑ වගේ ඒක. අනිත් එක නෑ අද. ලංකාවේ සෝය මීට් වර්ග තියෙනවා. ලංකා සෝය තියෙනවා. ශ්‍රීලන් එක තියෙනවා. අපි හැම මාසාවෙන් කන පරිප්පු එකක් තියෙනවා එතන. තව තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පෙන්නන්න. වියර් හාල් නැස්සෝ. මේක දැන් ඉතින් කොරියාවේ ලංකාවේ නැති දේවලුත් කොරියාවේ තියෙනවා. මේ ඒ වගේ ගොඩක් දේවල් හොයාගන්න අමාරු දේවල් දැන් ලංකාවේ දේවල් තියෙනවා මේ කොරියාවේ. සමහර වෙලාව ලංකාවේදී අපිට හොයාගන්න බැරි දේවල් දැන් තියෙනවා කොරියාවේ ඕන තරම්. ඉතින් දැන් මේ විස්තර කියව ඉද ඇතිනේ. මම මේ බඩු ටිකත් අරගෙන එන ගම වීඩියෝ ගන්න. අපි ඒෂියා මාර්ට්ෙන් ගත්තා ඉන්දියාප් එකකුයි අන්නාසේකුයි. අපි ගොඩක්ම බඩු ගන්න මාර්ට් එක තමයි මේ ඉස්සරහා තියෙන්නේ. මේ උරි මාර්ට් කියලා කියන්නේ ඒකට. අපි ඒකෙන් තමයි කෑම්බින් බඩු ඔක්කොම අරගෙන යන්නේ. දැන් ඒකටත් යන්න ඕනේ මේ බිස්කට් එක මොන හරි අරන් යන්න කන්න තේ එකක් බොන්න. අපි ගිහින් බලමු මොනවද එකකින් ගන්න කියලා. අපි බෑග් එක මෙහෙන් තියලා යමු. බිස්කට් ගන්න හිතන් ආවට චොක්ලට් ජාති කන්න හිතෙන්නෙත් නැහැ. මෙහෙම දිගටම චොක්ලට් ජාති කාලා නිකන් සීනි අමාරු හැදේ වගේ බයක් හිතෙනවා. ඒක නිසා මේ දෙන දෙයක් එන මොනවා හරි කෑව නම් හොඳයි කියලා හිතෙනවා. සබන් කැටයක් ගන්න ඕනේ. මේ සබන් ඉවර වෙලා තිබුණා. ඩෙටෝල් එකක් ගමු අපි. කඩේ ඇතුළේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මේ බඩු ටිකත් එක මුත් කරගන්න බැරි වුණා. මම මෙහෙම බඩු ටික අරගෙන බිල් එක දාගෙන එළියට ආවා. අද දවසම නිකන් අඳුර නිසා කොහෙවත් ගිහිල්ලා පෙන්වන තරම් ක්වොලිටි එකක් නැති වෙයි. අපි ඊළඟ දවසේ කොහෙ හරි ගිහිල්ලා ලස්සන වීඩියෝ ටිකක් කරමු. දැන් ඉතින් ටැක්සි එක දාගන්න කියලා තමයි මම මේ හදන්නේ. මේ ටැක්සි දාගෙන එන්න ආපහු හිටපු තැනටම යනවා උඩිමට. ගන්න තියෙන බඩු ටිකත් ඔක්කොම අරගෙන ඉවරයි.
ඉතින් අපි ටැක්සි දාගෙන ගිහිල්ලා බලමු. හරි ඉතින් අපි ටැක්සි එක නම් ආවා. දැන් අපි යන ගමන් ඉන්නේ. තව විනාඩි 5ක් විතර යද්දි මට යන්න පුළුවන් එතෙන්ට. ඉතින් මම තව මේ වගේ වීඩියෝ ඉස්සරහට දිගටම කරගෙන යන්න බලාපොරොත්තු තියෙනවා ඉතින්. කැමති කට්ටිය එකතු වෙන්න අපිත් එක්ක. දිගටම මේ වගේ කොරියා විස්තර බලා ගන්න පුළුවන්. මම කරන දේවල් ඩේලි vlog එකක් විදියට කරගෙන යන්න හිතන් ඉන්නේ. YouTube එකේ තමයි full video එක දාන්න වෙන්නේ. මේ Facebook එකෙත් කොටස් විදියට හරි දාන්න තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම සරණයි.